මීළඟට මේ සතියේ වෘෂභ ලග්න හිමියන්ට කොහොමද කියලා විමසලා බලමු. ඔව් මේ සතියේ වෘෂභ ලග්න හිමියන්ට විදේශ ගමන් සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර ලැබීමක් එහෙම නැත්නම් ගමන් නිමල් යාමට පුළුවන්. බිරිඳට නැත්නම් ස්වාමියාට තද බල අපල ඇති කරන මේ සතිය පවුලේ සාමකාමී තත්ත්වයේ බිඳ වැටෙනවා. හවුලේ කරන වැඩ වලටද හොඳක් ඇසීමට හෝ නොහැකි වෙනවා. ඒත් බලාපොරොත්තුව තබා සිටි දෙයක් උත්සාහය හා උනන්දුව නිසා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉඩම් දේපල ආදී තමාට අහිමි වේ යයි ඉතා බියක් නිසා ඒවා කෙසේ හෝ ලබා ගැනීමට මාන බලීමක් තියෙනවා. ලබා ගැනීමට කොහොමද බලාපොරොත්තුව වැඩ කරනවා. පසු කාලීනව චෝදනා ඇති කරනවා ඔබට. විදේශ ගමන් යාමට සිටින්නේ නම් ඒ සඳහා ඔබට ඒ සඳහාම පහසුකම් ඇති වෙනවා. අධ්‍යාපනය ලැබෙන අයටද ඒවා තව තවත් වැඩි දියුණුවක් හා ප්‍රගතියට හේතු ඇති කරනවා. මවුටද යම් යම් කරදර හා රෝග පීඩා ඇතිවීමටද හේතු ඇති කරයි. දක්ෂතා හා නිර්මාණශීලී බව හා ඒවායේ ප්‍රගතිය ප්‍රදර්ශනය කර ගැනීමට හෝ එම නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් යම් වාසිදායක තත්ත්වයක් උදා කරනවා. දරුවන්ටද ඊතරම්ම සුබයක් නැත. ඒ අයට රෝග පීඩා කරදර හා බාධක ඉස්මතු වෙනවා. පාරම්පරික දේවල් රැක ගැනීමට දැඩි උත්සාහයක් ගන්නවා. තම පරපුරේ සිට පැවතගෙන එන දේවල් ආරක්ෂා කර ගැනීමට දැඩි උනන්දුවක් උවමනාවක් ඇති කරනවා. රෝග වශයෙන් ගත්තොත් මල වියලීම, ගුද මාර්ගවල රෝග, මුත්‍රා රෝග ඇති කරනවා. ජය අංගයේ වශයෙන් ගත්තොත් 3 4 7 ජය වර්ණය රතු නිල්, සුබ දිනය බදාදා සිකුරාදා. සති උපදේශනය දුවන්නන් වාලේ දිවීම නොකළ යුතුයි. අනුන් කරන කියන දේවල් සොයා තමන්ද ඒ දේටම කළ යුතු නැහැ. බුද්ධිමත් සිතා බලා කටයුතු කරන්න